ඔන්න එක ගමක පණංගල විදානෙ කියලා විදානිරාල කෙනෙක් ජීවත් වුණා. ඉතින් මේ විදානිරාලට ගමේ මිනිස්සු ගොඩාක් ගරු කරා. ගමේම ප්‍රභූවරයෙක් වෙලා හිටපු මේ විදානිරාල වත් පොහොසත්කම් අතින් ගමේ මිනිස්සුන්ට වඩා ගොඩාක් ඉස්සරහින් තමයි හිටියේ. හැබැයි මේ විදානිරාල ජීවත් වුණේ තනියම. ඉතින් විදානිරාලට තමන්ගෙම කියලා කිසිම කෙනෙක් හිටියේ නෑ. ඔහු අවිවාහකයි. කොතරම් වත් පොහොසත්කම් අතින් ඊටමත් ඉහළ තැනක හිටියත් විදානිරාල ගෙදර දොරේ කටයුතු වලට කිසිම කෙනෙක්ගේ උදව් ලබා ගත්තේ නෑ. දුකෙන් උනත් සියලු දේම තනියම සිද්ධ කරගත්තා. උයන පිහන එක, ගෙවල් සුද්ධ කරන එක, වෙළඳපොළට ගිහිල්ලා අවශ්‍ය දේවල් රැගෙන එන එක පවා විදානිරාල කරගත්තේ තනියමයි. ටික කාලයක් යනකොට ගමේ මිනිස්සු අතරේ කටකතාවක් පැතිරුණා. විදානිරාලට ලොකු පෙට්ටගමක් තියෙනවා. ඒකේ රන් රිදී මුතු මැණික් ඒ වගේම මිල මුදලුත් පිරීලා තියෙනවා. ගම පුරාම මෙන්න මෙහෙම ආරංචියක් පැතිරුණා. හැබැයි විදානිරාල මේ ගැන කිසිම කෙනෙක් අතින් නොකියා ඉන්න පරිස්සම් වුණා. මේ විදිහට ටික කාලයක් ගත වුණා. ටිකින් ටික විදානිරාල ගොඩාක් අගහිඟකම් වලට මුහුණ දුන්නා. ඉතින් හරියට කෑමක් බීමක් ගන්නවත් ඔහු සතුව මිල මුදල් තිබ්බේ නෑ. ඒ වගේම විදානිරාල තමන් දුප්පත් වෙලා කියලා කිසිම කෙනෙක් අතින් කිව්වෙත් නැහැ. සාමාන්‍ය විදිහට ජීවිතය ගෙන යන්න උත්සාහ කරා. මෙහෙම ටික දවසක් යනකොට විදානිරාල හොඳටම අසනීප වුණා. හැබැයි කිසිම කෙනෙක් ළඟ හිටපු නැති නිසා ඔහුට උපකාර කරන්නවත් කවුරුවත්ම ගෙදර හිටියේ නෑ. එක දවසක් ගමේ මිනිස්සෙක් අහම්බෙන් මේ පණංගල විදානිරාලගේ ගෙදරට ගොඩ වුණා. ගෙදරට ගොඩ වුණේ හිස් අතින් නෙවෙයි, කැඳ භාජනයකුත් අරගෙන. ඉතින් අහම්බෙන් ගෙට ගොඩ වුණු මේ මිනිස්සයාත් එක්ක විදානිරාල ටිකක් කතා කරා. අනේ මට ටිකක් සනීප නෑ. කොහෙද මගෙම කියලා කවුරුවත් ඇත්තෙත් නෑනේ. මට වතුර උගුරක්වත් දෙන්න. විදානිරාල ඒ ආපු
අපෝ මාම කිසි දෙයකට බය වෙන්න එපා. අපි හැමෝම මාමත් එක්ක ඉන්නවා. ඕනි දෙයක් තියෙනවා නම් අපිට කියන්න. ඉතින් මේක අහපු විදානිරාලත් ගොඩාක් සතුටටපත් වුණා. ඒ විතරක් නෙවෙයි, එදා ඉඳලා මේ පණංගල විදානිරාලට සාත්තු සප්පායම් කරන්න ගමේ මිනිස්සු පොර කෑවා. සමහර මිනිස්සු හැමදාම බත් කැඳ වර්ග වගේ දේවල් අරගෙන ඇවිල්ලා විදානිරාලගේ සුව දුක් විමසුවා. ඒ විතරක් නෙවෙයි, සමහර පිරිමි කට්ටිය එකතු වෙලා විදානිරාලව උණු වතුරෙන් නාවන්නත් අමතක කරේ නෑ. කොහොම හරි විදානිරාල මේ රෝගාතුර කාලයේදී ගොඩාක් හොඳ සාත්තු සප්පායමක් ලැබුවා. මෙහෙම ටික කාලයක් ගත වෙලා ගියා. එක දවසක් උදේම පණංගල විදානිරාල කාටවත් නොකියාම අවසන් ගමන් ගිහින් තිබුණා. ඔන්න ඉතින් මරණය ආරංචි වෙලා ගමේ මිනිස්සු හැමෝම පණංගල විදානිරාලගේ ගෙදරට ආවා. මරණ කටයුතු ගොඩාක් පිළිවෙලකට සංවිධානය කරා. ගමේ සියලුම මිනිස්සු මරණයට අවසන් ගෞරව දැක්වුවා. පණංගල විදානිරාලට සාත්තු සප්පායම් කරපු මිනිස්සු ටිකම ඔහුගේ මරණ වැඩ කටයුතු ටික ඉක්මනටම ඉවර කරා. ඊට පස්සේ ඔවුන්ට විශේෂ දෙයක් කළ යුතුව තිබුණා. ඒ මොකද්ද දන්නවද? පණංගල විදානිරාලගේ පෙට්ටගමේ යතුර හොයන එක. ඔන්න කොහොම හරි ගේ කන පිට පෙරලලා මිනිස්සු පණංගල විදානිරාලගේ පෙට්ටගමේ යතුර හොයාගත්තා. රන් රිදී මුතුමැණික් ටික ලබා ගන්නා බලාපොරොත්තුවෙන් සියලු දෙනාම පෙට්ටගම විවෘත කරන්න ලෑස්ති වුණා. ඔන්න පෙට්ටගම විවෘත කරාට පස්සේ තමයි ඒකේ ඇතුලේ තියෙන දේ දැක්කේ. ඉතින් පොල්ලෙලි හනසුයි ඇරෙන්න වෙන කිසිම දෙයක් මෙන්න මේ පණංගල විදානිරාලගේ පෙට්ටගමේ තිබ්බේ නෑ. සෑහෙන කාලයක් පණංගල විදානිරාලට සාත්තු සප්පායම් කරපු මිනිස්සු හැමෝම
හෝල්ලන්න පටන් ගත්තා. Taman සියලු දෙනාම කපටිකමකට හසු වෙලා කියලා මිනිස්සුන්ට තේරුණා. ඉතින් එදා ඉඳලා පනංගල විදානගේ පෙට්ටගම වාගේ කියලා පිරුලක් ජනවහරට එකතු වුණා. ඉතින් මේ වගේ කතා දිගටම නරඹන්න කතන්දර නැන්දව සබ්ස්ක්‍රයිබ් කරන්න.